හායි. අද ඒක ෂූට් එකක් කරන්න යනවා. දවල් වෙලා තියෙන්නේ. වාහනේ දාලා යන්නේ. එතකොට අද මොකද වෙන්නේ කියලා. වාහනේ දාලා යන්නේ බයික් වල තමයි අද යන්නේ. පවර් බැංක් එක ගත්තා බැටරි ගහලා තියෙන්නේ ෆෝන්ස් වල. යා. මෙහෙන් ගමු ආනන්නේ. ඈ? අම්මා සුපිරි බේක් පාරක් ගැහුවා. අපි එනකොට වහින්න ගත්තා. වහින්න ගත්තේ නෑ ඒත් වහි වගේ. අරේ උඩ මේ ගිනි අරගෙන තියෙන්නේ සෑහෙන්ට. අපි දෙන්න ගිනි ගන්නවට බලපන්. ඔව් අපි දෙන්න ගිනි ගත් තිබ්බ එකක් දන්නේ නැහැ නේ සමහර විට. නෑ දැන් කොච්චර කාලද දුන්නද යන්න පුළුවන් එනේ ගෙදර. වීව් එක මාර ලස්සනයි සිරාවටම. මේ ගම් ෆොටෝ ගහන්න වෙනම දාන්න ඕනේ අර මේ ඔය කතාන අතර දෙන්න ගහන්න පුළුවන්. එහෙනම් තාම අයියන් වගේ වෙන සම්බන්ධයෙන් ඉන්නේ. ෆයිල් එකක් විතර රෙකෝඩ් කරනවා තව යනවා කොහොමද බ්ලොග් එක දාමනේ ඊ චැනල් එකකට පැය 5ක්වත් රෙකෝඩ් වෙනවා. පවර් බැංක් එකට ගහගෙන එකම තමයි charge කරන්න වෙනවා. යකෝ මේක නරියෙක් වගේ නේද? ඉස්සාවෙක් වගේ. මේ කොටේ අර උඩින් ඉඳන් ගහන් එන්නේ නැති නේ සයිස් එක බලනකො පාලම යටින් කොහොම ආවත් දන්නේ නැහැ නේ. මෙතන නෑ නේ ගහක් කොහෙ තිබ්බ තැනක්වත්. මෙතනක් ගන්නවද? ගංගා මැද ගස් තියෙනවද කොච්චර තඩි? මේ ගල් ගොඩේ. ලස්සන ලොකේෂන් එකක්. ඔයාලා කලින් ඇවිල්ලා තියෙනවා නම් කමෙන්ට් එකක් යටින් දාන්න. අපි ලොකේෂන් එක දාමුනේ වයි යටින් කමෙන්ට් එක. කමෙන්ට් එක පින් කරමු. ඔව් කමෙන්ට් එක පින් කරලා ලොකේෂන් එක දාන්න. නෑනේ මහා පාරේනේ යන්න තියෙන්නේ. අපි නාලිවල ගොඩට එනකොටම අවුව පායව. දැන් අපි ආයේ තීරණය කරා තව කොහේ හරි ඇවිදින්න යන්නම් කියලා. අපි මෙන්න මේ පල්ලෙහින් තමයි නෑවේ. දැන් ආයේ යනවා. ඔයාලට පේන ඇති ආයේ අවුව පායවුවනේ වැස්ස නෑ. දැන් තව යාළුවෙක් එනකන් ඉඳලි වෙලා අපි ආයෙත් යනවා දියල්ලක් බලන්න. උදේ ෂූට් එකක් කරා Nissan Magnite එකේ මම ලින්ක් එක යටින් දාලා තියන්නම්. රෙඩ් කලර් එකත් ලස්සන කාර් එකක්. මේ බලන්න මේ ගෙස් කෙනෙක් නානා පිළිවස්සෙන් ඇවිල්ලා මෙතෙන් මම හිතන්නේ කොහේ හරි තින් ගෙස් කෙනෙක් වුණාම පිටරට ඉඳන් එන්නේ බෑ. මේ බලන්න මෙතන මේ සුදු මිනිස්සෙක් ඇවිල්ලා නානා. මේ මෙතන විස්තර ගොඩක් ලියලා තියෙනවා මේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන බෝඩ් එකේ ගහලා තියෙනවා මෙතන ඔක්කොම ගැඹුර මෙතන විස්තර ටික දාලා තියෙනවා. ගොඩක් ලස්සන ලොකේෂන් එකක්. ඉතින් නාන්න එපා කියලා දාලා තියෙනවා. තාම යාළුවා ආවේ නැහැ. එතකොට සමහරවිට මෙතනින් යනකොට ආයෙත් අවුව නැති වෙයි කියලා හිතනවා. මොකද ගොඩක් හවස් වෙලා තියෙන දැන් හවස 4 පහ වෙලානේ. 4 පහ වෙලා. යා පාන්නේලයා. ආවා. මේ යාළුවා ආවා. දැන් අපි මෙතනින් පිටත් වෙන්න යන්නේ. පාරේ ගොඩ වලට පාර මත. කමින්ද දාන මේක මාරුවා. ඒ පාස ඒ ශ්‍රී ලංකා
බෑග් එක තියලා අපි ආවා දැන් ජෝඩු වැලට. ඔයාලා ඇවිල්ලත් ඇති කලින් ආවා ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. හෙල්මට් එකයි බෑග් එකයි තියලා බයික් මෙතනින් දාලා අපි යනවා. යන් අපි ගිහින් බලමු කොහොමද කියලා ලොකේෂන් එක. ආව පාර නම් මාරම හොඳයි. සමහර දැන් තිබ්බාර නාය ගිහිල්ලා ඉඳා ඒත් පොඩි ටැන් දෙක තුනක් විතරයි. මගේ අතින් උඹ වැඩිච්ච ලස්සන ෆොටෝ එකද කොහොමද මෙච්චර කාලයකට ඔක්කොටමත් වඩා සැටිස් ඇහුණාද ඉඳුරන් ඔක්කොටමත් වඩා සැටිස් මේ පාර හොඳයි වා මේ මේක අපි ජිප් එකට එන්න පුළුවන් වේද වා පුළුවන් නේ ඔය ලොරියත් යන්නේ ඉන්න තියෙනවා පොඩ්ඩක් කලින් මෙතනින් පාර තිබේ අර සමහර තැන්වල පාර පොඩ්ඩක් කවුද නෑ පාර ගොඩක් හොඳයි තමයි අපි මේ කොහම ඈ ඉඳුරංග අර ටුවර් එක යනකොට මේ පැත්තට දාගන්න ඕන කොහම මේ දැන් ලංකාව වටේට කරගෙන්ද ඕක අදිනකොට නකල්ස් පැත්ත කියලා නෑ නෑ මං කියන්නේ අපි මේ මාසේ තව මාසෙකින් වගේ මාසෙකුත් නෑ ටුවර් එකක් යනවා මේ කොහොම ලංකාවෙන් බාගෙට වඩා කරගේ ලංකාව වටේම තමයි හරිද එතකොට මේ පැත්තට දාගන්න ජිප් එක එන්න පුළුවන් නේ දවස් 11ක් විතර මේ පැත්තට එනකොට ඔයාට කියන්න බෑග්ග්‍රවුන්ඩ් එක බලන්නකො මාර ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන්නේ මං කලින් කිව්වා වගේ එනකොට පාර හොඳයි එතකොට අර නේචර් එකේ එක්ස්පීරියන්ස් එක මේ කැමරාවට හරි දිඳුරංග උඹට මෙහෙම එකක් තේරුන්නේ නැද්ද ෆොටෝස් ගහනකොට හෙන ක්ලියර් බං අර මේ පරිසරයේ ඩස්ට් එක නැති ඉඳව ඒක හොඳට තේරෙනවා ඔන්න අපි තියාල ළඟට ළඟයි ඉන්න මෙතනින් උඩින් දැන් පේන ඇති දැන් තව දවල්ට ලස්සනයි ඇතිනේ ජෝඩු වැල්ල පාරාදීසේ වාව් අඩෝ සිරාවටම මරුවන්ගේ නාන්න පුළුවන්ද දන්නේ නාම් පුළුවන් දැන් නැවත ගාවගෙන අඩි කීයක් විතර උස ඇද්ද අඩි 50ක් විතර අඩි 50ක් ඔය වගේ ඇතින් අඩි 50 ඒ වගේ ඇතින් ලස්සනයි දවල්ට තව ලස්සනයි දේවා ජෝඩු වැල්ල කියන්නේ මේකයිනේ මෙන්න මෙතනකේ දැන් වතුර අඩුයි මේකේ තියෙනවා වැස්ස කාලේට හොඳයි දැන් එළිය නැහැ අවස 6:00මාරත් පහුවෙලා තාම රයිටින් හොඳයි දැන් අපි යන්නේ ඊළඟ ලොකේෂන් එකටත් අද හලුවරුණා ලස්සන ලොකේෂන් එකක් එන්න මම ලොකේෂන් එක දාන්නම් ජෝඩු වැල්ල කියලා සර්ච් කරොත් එන්නත් පුළුවන් එතන පාර හොඳයි කාර් එකට උනත් එන්න පුළුවන් හොඳම මේ තාර පාරක් තියෙන පාර හොඳයි මේක මෙහෙම තිබ්බට අඩි 50ක් විතර සෑහෙන උසයි මේ සහ ලස්සනයි මාරම ලස්සනයි මේකේ ඒරියා එකම ලස්සනයි මෙතන එක දියැලක් තියෙනවා ඒ වගේ මෙතන එකක් තියෙනවා මේක කැමරාවට ඔයාලට පේන්නේ නැති වෙයිද හැබැයි ඒකෙත් ටිකක් ලොකු වතුර පාරක් වැටෙනවා පේන්නේ නැහැ කැමරාවට වැස්ස කාලේ නම් ගොඩක් වැටෙනවා කියලා තමයි කියන්නේ කට්ටිය නාන්න යන්නේ ඒවම නාන්නද යන්නේ එහෙනම් ඉතින් මම මේක ගන්නෑ තාමත් ඉර තියෙනවා 6:00මාරත් පහුවෙලා මෙලාකට අපේ ගෙවල් වල අය නම් නිදිත් ඇති උයනවත් ඇති රැට උයන ඇති සමහරවිට මොකද මේ අපි නුවරනේ ඉන්නේ එතකොට නුවරට ඒ සිරාවටම අපේ ගෙවල් වල අය නිදියන්නත් ලෑස්ති ඇතිවා මේ කන්ද උඩින් ඉඳලා සෑහෙන්න එළිය තියෙනවා තාම මට අර මගේ පිටු ෆොටෝ එක මේ දැන් 4ට ළඟයි ඒ තාම තියෙනවා ඈ මේ සිරාවටම 4 ළඟයි වාව් ඒක නම් මරුවා මේ වීව් එක අඩෝ අහස තේවාතු කාඳු අඩෝ මරුවා අර මේකට දාන්න ඕන ටික්ටොක් එකේ වෙන වැහි මන්දාරමට කඳු කරේට කැමති මිනිස්සු මොඩ ගිඩ්ඩාත් කරනවා දැන් අපි ආයේ මෙතනින් පිටත් වුණා මේ මෙතන පිටිපස්සෙන් පොඩි භාවනා අසුබයක් වගේ එකක් තියෙන එක ලස්සනයි කවුරුත් නැහැ මම හිතන්නේ යන්නත් පුළුවන් ඇති වුණාට අපි ගියේ නැහැ මොකද දැන් අපි ගොඩක් රැ වෙලානේ තියෙන්නේ මෙතනින් ගියා මෙහි මෙන්න මෙතන පාලමෙන් උඩට ගිහින් තමයි අපි අර දියවැල්ලට ගියේ ජෝඩු වැල්ලට දැන් ඊටු ටික නම් ඉතින් වීඩියෝ කරන්න වෙන්නේ නැහැ හැබැයි
කොහොමත් අපි යනවා. මාර වීඩියෝ එකේ මේ මොකද්ද ඒක මොකක්ද රෙස්ටුරන්ට් එකක්ද? දැන් ආව මේ යන අතරතුරේ මේහෙට කියන්නේ ගොම්බානිය මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා. රෑ වුණා. ඔක්කොම කිලෝමීටර් තවත් 10ක් 10ට වැඩි. අපි දැනටත් කිලෝමීටර් 10ට වඩා ආවනේ. ජෝඩුවැලේ ඉඳන් 10ට වැඩි. 16ක් දුක දාලා. මෙතනින් බ්ලොග් එක ඉවර කරන්න වෙනවා. ගොඩක් රෑ වෙලා තියෙන වීඩියෝ එක ඉස්සරහට කන්ටිනියු කරන්න ලයිට් ඉන්නේ නැහැ. එහෙනම් වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න. මම මේ ලයිට් එකක් ආවට ළඟට ආවා. දැන් නම් පේන ඇති. දිගටම වීඩියෝ ගේනවා. ඉස්සරහට අර අපි අනිවාර්යයෙන්ම ලංකාව වටේම ටුවර් එකක් යනවා. එතකොට ඒක ගැන ඔයාලගේ අදහසක් දාන්න. දිගටම වීඩියෝත් එක්කන් ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.